සුබ දවසක් යාළුවෝ හැමෝටම. ඔයාලම එකතු වෙලා ඉන්නේ YKESL YouTube channel එකත් එක්ක. හරි. අද මම කතා කරන්න යන්නේ කොහොමද මේ Bollinger Band Indicator එක පාවිච්චි කරලා ඔයාට හොඳ profit එකක් ගන්න confirmation ගන්න කොහොමද කියන එක ගැන. හරි. අපි කලින්ම trading view එකට මේ indicator එක add කරගන්න විදිය බලමු. මේ පල්ලෙහා තියෙන තිත් තුනක් අන්න එක ක්ලික් කළාම ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් වෙනවා. ඒක ඉන්ඩිකේට් කියන ටැබ් එකට යන්න. ඊට පස්සේ ඔයා සර්ච් බාර් එකේ BB කියලා සර්ච් කරගන්න. ඊට පස්සේ ඔයාට එනවා Bollinger Band කියන ඉන්ඩිකේට් එක. ඒක trading view එකට add කරගන්න. හරි. මේ තියෙන්නේ Bollinger Band ඉන්ඩිකේට් එක. දැන් අපි කතා කරමු කොහොමද මේ ඉන්ඩිකේට් එකකින් අපි ට්‍රේඩ් එකකට කන්ෆර්මේෂන් එකක් ගන්න කොහොමද කියලා. හරි. මේ Bollinger Band ඉන්ඩිකේට් එකේ උඩ රතු පාට කොටසට අපි කියන්නේ upper band එක කියලා. මේ Bollinger Band ඉන්ඩිකේට් එකේ මෙන්න මේ පල්ලෙහා කොටසට අපි කියන්නේ lower band එක කියලා. අපි බලමු දැන් කොහොමද මේකෙන් කන්ෆර්මේෂන් එකක් ගන්න හදාගන්න කියලා. හරි. දැන් ඔයාලට මෙන්න මෙතන පේනවා මාකට් එක Bollinger Band එකේ ටච් වෙලා තියෙනවා. එතකොට අපිට කන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන් මාකට් එක ඩවුන් වෙන්න ඉඩ තියෙනවා කියලා. එතකොට අපිට පුළුවන් ෆියුචර් ට්‍රේඩ් වල සෙල් එකක් ගන්න. හරි. අපි බලමු බයි පැත්තට කොහොමද ගන්න පුළුවන් කියලා. බලන්න මෙතන Bollinger Band ඉන්ඩිකේටර් එකේ lower band එකේ මෙතන මාකට් එක ටච් වෙලා තියෙනවා. එතකොට අපිට මෙතන කන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන් මාකට් එක දැන් අප් වෙන්න ඉඩ තියෙනවා කියලා. මාකට් එක දැන් මෙතනින් අප් වෙන්න ඉඩ තියෙනවා කියලා. එහෙම කන්ෆර්මේෂන් එකක් මෙන්න මෙතනින් අපිට ගන්න පුළුවන්. අපි බලමු කොච්චරක් ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්ද කියලා මේකෙන්. අපි මෙතනින් ට්‍රේඩ් එකක් දැම්මොත් මෙතනින් ට්‍රේඩ් එකක් දැම්මොත් ඔයාට 5.75ක ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඔයාට 5.75ක ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. එතකොට 100%ක කන්ෆර්මේෂන් එකක් මේකෙන් ගන්න බෑ. ඔයාට මේකෙන් එක කන්ෆර්මේෂන් එකක් ගන්න විදිහට තමයි මේ Bollinger Band ඉන්ඩිකේටර් එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඔයාට මේක පාවිච්චි කරනවා නම් ඔයාට තව ඉන්ඩිකේටර් දෙකක් තුනක් දාලා ඔයාට පාවිච්චි කළා powerful confirmation එකක් ගන්න පුළුවන්. හරි. එහෙනම් යාළුවෝ ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් තව ඉන්ඩිකේටර් එකක් ගැන කතා කරමු. හැමෝටම සුබ දවසක්.